ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අද වීඩියෝ කීපයක එකතුවක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. දින කීපයක ගත පොඩි වීඩියෝස්. මේ voice එක දාන වෙලාව නම් අපිට හොඳටම වහිනවා ලොකු වැස්සක්. ඔන්න දැන් මේ තියෙන්නේ ගස් නිමිතියා. ඔයගොල්ලෝ දන්නවා ඇති. හරිම රසයි නිමිතියා වගේම. ඒ වගේම ඉතින් මම මේ වීඩියෝ එකට එකතු කරගත්තා ගෙවත්තේ තියෙන මල් කිහිපයකුත් එකතු කරගත්තා. මේ තියෙන්නේ ඉද්ද කිරි ඉද්ද කියලා කියන්නේ. ඉද්ද මල් තමයි දැකලා නැති කෙනෙක් කියනවා තමයි මම කිව්වේ. අද ඉතින් මේ වැඩ කරන දවසක මම ලන්ච් ටයිම් එකේ ගත්ත වීඩියෝ එකක් තමයි කන්න ගිය වෙලාවේ. ඉතින් වැඩ කරන අතරතුරත් චූටි වීඩියෝ ක්ලිප්ස් කිහිපයක් මම ගත්තා. ඒ ටිකත් එකතු කරගන්නවා. ඉතින් ගොඩක් ලොකු වීඩියෝස් ගන්න බෑ. වැඩ කරන අතරතුර වීඩියෝ කරන්න බෑනේ ඉතින් අපිට. ඉතින් මේ වැඩන වෙලාව, මේ වෙලාවෙත් ඉතින් මම පොඩි වීඩියෝ එකක් ගත්තා. ගෙදර ගිහින් මෙන්න උයන්න තමයි හදන්නේ. මේ මොකුණු යන මලවන්න යන්නේ. මම වගේම ඔයගොල්ලොත් මැල්ලුම් කන්න ආසයිද කියලා මම හිතනවා. ඉතින් අපි මැල්ලුම් කනවා සතියකට 3-4 වතාවක්ම කනවා. මැල්ලුමක් කිනකොට හරිම රසයි. ඉතින් බත් කන්න පුළුවන් ගොඩක්. ඉතින් මුකුණු යන මලවල හාල්මැස්සු යලා ඒකට දාලා උයන්න තමයි අද යන්නේ. කැමැතිම කෑමක් තමයි. බොහොම රසවත් ඉතින්. හාල්මැස්සු යලායි මුකුණු යන මැල්ලුමේ කනවා කියන්නේ මේ ඉතින් මම හාල්මැස්සු හොද්ද හදාගත්ත විදිහ මේක හදන විදිහ නම් වීඩියෝ කරේ නැහැ. මේ ලිපියේ තියෙන වෙලාවට මම වීඩියෝ ක්ලිප්ස් එකක් ගත්ත. ඉතින් හාල්මැස්සු හොදි හදන හැමෝම දන්නවනේ. ඊට පස්සේ ඉතින් මැල්ලුමත් මම හොදින් මලව ගත්තා. එහෙනම් තමයි ඉතින් මැල්ලුම තියෙන්නේ ওই විදිහට තමයි. ගොඩක් මලව ගන්න නැහැ. බින්දු කීපයක් ඉතින් බලලා මේකට එකතු කරනවා. එතකොට ගුණය අවශෝෂණය කරගන්නවා කියනවනේ ඇඟට. ඉතින් මේ වගේම මම මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා නැති යාළුවෙක් මගේ වීඩියෝ එක බලනවා නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඉතින් ඔන්න පපඩණේකුත් බැදගත්තා මම බත් එක කන්න. තෙල් ගොඩාක් දාලා නම් ඉතින් මම පපඩම් බදින්නේ නැහැ. මොකද තෙල් විසික් වෙනවා. රිපේ ඇඟේ හැමතැනම විසික් වෙන තෙල් වලට බය නිසා මම තෙල් ගොඩක් දාලා පපඩම් බදින්නේ නැහැ. තෙල් ටිකක් දාලා පපඩම් එක තමයි බැදගන්නේ. එතකොට ඉතින් හොඳට බැදෙනවා. අනික මේ අපිට කරදරයක් වෙන්නේ නැහැ තෙලෙන්. එහෙනම් තමයි ඉතින් අද මේ තියෙන ඉතින් අන්තිමට මගේ බත් එක. මෙහෙම තමයි බත් එක අන්තිමට හරි ගිහින් එනම් පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි.